මචං මෙන්න මේ ගොබ්බේ කතා කරනවා පොඩ්ඩක් බලන්නකෝ මේ ගොබ්බයා කියන කතාව මම දාන්නම් වීඩියෝ එක පොඩ්ඩක් බලන්න මේ තෙල් ටිකක් තියාගන්න ස්ටොක් එකක් තියාගන්න කොච්චර වටිනවද තෙල් මිල බලන්න බහින් යන්නේ එන්නේ වැඩි වෙනවනේ ඇයි මේ ආණ්ඩුව එක නොකරේ ඒක නොකරේ අවබෝධයක් නැතිකම මං විශ්වාස කරනවා පෙර ආණ්ඩුවේම මේ ආණ්ඩුවේ අර දුර දක්නා නුවණ නෑ ළඟ බලලා තියෙන එකක් වටේට අහුලගෙන කාලා ජීවත් වෙන සම්ප්‍රදායක් තමයි තියෙන. එතකොට ඒ රටේ මිනිස්සු ඒ මිනිස්සුන්ට මේ දෛනික අවශ්‍යතාව වෙනුවෙන් තමන්ගේ වයිෆ්ට මේ දරු ප්‍රසූතියකට ස්පිතාලේ අරන් යන්න ඊට පස්සේ මේ ගොබ්බයෝ ඉස්සලා කුඩු ගහන එක නවත්තපන්. හරිද? වීඩියෝස් දාන්න ඉස්සලා මීඩියා එක ඉස්සරහට ඇවිල්ලා උඹ එක්ක උඹ ජොබ් එකක් කරපන්. හරිද? උඹ මේ අනුරු කුමාරට කියලා දෙන්න යනවා දේශපාලනය කරන්න හැටි. මොකෙද්ද බං උඹ? ඈ? මොකෙද්ද උඹ? මං අහන්නේ මොකෙද්ද උඹ? මොනවද උඹට තියෙන්නේ? දේශපාලනේ කියලා දෙන්න යනවද උඹ? ගොම් මීහරකෝ තෙල් තියෙනවා ඇති වෙන්න මැට්ටෝ අනිත් එක මීගමුවේ තෙල් ෂෙඩ් එකද තියෙන්නේ හුත්තෝ තෙල් තියෙනවා ඇති වෙන්න වැඩේ තියෙන්නේ මේ මිනිස්සු ඇවිල්ලා තෙල් පෝලිං වල ඉඳලා දඩදඩ ගාලා ඒ ටික ගන්න හින්දා තමයි අර මිනිස්සුන්ට ඩිලිවර් කරන්න වෙලාවක් නැත්තේ. මොකද සාමාන්‍යයෙන් මාසෙකට සතියකට ෂෙඩ් එකකට තෙල් යන ප්‍රමාණයක් තියෙනවා. හරිද? දැන් මේ තෙල් යන ප්‍රමාණය වැඩි වුණාන් පස්සේ ඒක ඩිලිවරි එකට පොඩ්ඩක් ඩිලේ වෙනවා මිනිස්සුන්ට. මොකද ඒවා ස්කෙජූල් දාලා තියෙන්නේ ඒවා ඩිලිවර් කරන්න දින මේ කුඩු ගැහුවා නම් හුත්තෝ මෝඩෙක් වගේ කියවන්න එපා. උඹේ ආතල් එක උඹ ගනි පැත්තකට වෙලා. අනිත් එක ඔයි යුද්ධේ තියෙන්නේ කොහෙවත්. හරිද? මේ ලංකාවේ පෝලිං වල ඉන්නවා මිනිස්සු ගිහිල්ලා. මේ ඇත්තට පිස්සු. මේ උඹලා වගේ මං ගොබ්බයෝ ඉන්නකම් කොහෙද බං රට අවුලවන්නමනේ හදන්නේ හුත්තෝ. රට අවුලවන්න නෙමෙයි මිනිස්සුන්ව කම් ඩවුන් කරපන්. අවුලවන්න හදන්න එපා. තෙල් නැති වෙනවා නම් තෙල් නැති වෙන්න ඕනේ. නැති භාණ්ඩාගාරේ සල්ලි නැති වෙන්න ඕනේ. දැන් එහෙම දෙයක් නෙමෙයිනේ මෙතන වෙලා තියෙන්නේ. තෙල් තියෙනවා තිබුණාට ඩිලිවර් කරන්න වෙලාවක් නැහැ. මොකද මිනිස්සු ඇවිල්ලා පෝලිං වල ඉඳලා තෙල් ගන්නකොට සතියකට තියෙන දිනයක් තියෙනවනේ. සාමාන්‍යයෙන් බවුසරයක් මේවල ඩිලිවර් කරන්න දිනයක් වෙලාවක් තියෙනවා. දිනයක් තියෙනවා. ඒ දිනෙට තමයි එන්නේ මැට්ටෝ